වීඩියෝ එක බලන්න කලින් ඉතින් මගේ channel එක subscribe කරලා like කරලා හැමෝටම share කරන්න ඕනේ. කරේ නැත්නම් නම් ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ අය ඔයාලට බලන්න වෙන්නේ නැහැ හොඳ. මම දන්නවා මගේ දඟකාර හැඩකාර ළමයි ටික subscribe කරනවා නේද? ඉතින් ළමයි මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලාම තියෙන්නේ අපේ අක්කී මාව බලන්න ආව අවුරුද්දකට පස්සේ. කලින් අක්කී ගාව හිටියට දැන් මම කැම්පස් වලට ඇවිල්ලා ඉන්නේ කොඹවලට. ඉතින් අනේ සංසාරේ කියලා අපේ අක්කී අවුරුද්දකට පස්සේ මාව බලන්න ආවා නේද? මොනේ තියෙන සතුට දෙන්නගේ. අක්කී ආව දවසේම අක්කී මාව එක්කන් ගියා සුෂි කන්න. සුෂි කන්න ඉතින් හැමෝම ආසයිනේ නේද? මම නම් ඉතින් වැඩි සුෂි ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඉතින් අපේ අක්කේගේ උත්සාහයෙන් මගේ දක්ෂතාවයෙන් ඔන්න ඉතින් අපි සුෂි කෑවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි දෙන්න සුෂි කන්න බස් එකට නැගලා ලව්කෝන එකේ ඇවිදින්න යන වීඩියෝ එක. අපි දෙන්නට ඉතින් අවුරුද්දක් තිස්සේ කතා කරගන්න බැරි වෙච්ච දේවල් ගොඩක් තිබුණා කතා කරන්න. අපි දෙන්න ඉන්නේ ලව්කෝන එකේ. තේනේ කියලා මාව සුෂි කන්නත් එක්ක ගියා. පේනව නේද මගේ දුක? අනේ වාසනාවන් කියලා අපේ අක්කිට නම් අපේ තාත්තේ අම්මේ හොඳට ගන්න බඩක් දීලා නම් තියෙන්නේ. අපේ අක්කිට මම හදලා දුන්න ටී එක. එයා පුදුම ටී පිස්සෙක්. හැබැයි ගෙදරදී හදන්න නම් කම්මැලි. මේ තමයි අරෂි අම්මා කියන බැම්බු ෆොරස්ට් එකට යන පාර. මේක තියෙන්නේ කියොතෝ වල. ඔයාලා ජපානට එනවා නම් ඔන්න මම ලස්සනම තැනක් කියනනම් ඔයාලට ඇවිදින්න යන්න. මේ අරෂි අම්මා පාර්ක් එක කියන්නේ මාරම ලස්සන තැනක්. ගිහින් බලන්න ඕනේ හරිද? මාර වැඩක් නේද වුනේ. අපි ඔය අරෂි අම්මා වලට යන්න කලින් අපි ගියේ අරෂි අම්මා වලම මෙහා පැත්තේ තියෙන තවත් බැම්බු ෆොරස්ට් එකකට. හැබැයි අපිට ඒකට යන්න දුන්නේ නැහැ. අපි අපේ පූස් පැටියව අරන් ගියපු නිසා. අපි සැලනවා දානේ ඒවට. අපි දෙන්න ආයෙත් අරෂි අම්මා වලට ගියා. පැයක් විතර පහු කරගෙන මෙන්න මෙතනදී මට සීයා කෙනෙක් හම්බෙලා තෑග්ගකුත් දුන්නා. ඔන්න එහෙනම් අපි අරෂි අම්මා වලට ආවා. අපි ඔය යන්නේ අරෂි අම්මා වල එන්ට්‍රන්ස් එකේ. අපේ අක්කී ඉතින් හැමතිස්සෙම මට අලුත් කෑම කියලා දෙනවානේ. මේකත් ඉතින් ඒ වගේ දෙයක්. මේ ඇවිල්ලා රාමුනේ. මේක ඇවිල්ලා ජපානයේ තියෙන රසම රස බීම එකක්. මේක පිව්වොත් ආය වෙන කිසිම බීම එකක් බොන්නේ නෑ. හරිම රසයි. රස නියමයි. මෙයාවත් ඉතින් අපි එක්කන් ගියා. එයාව සාමාන්‍යයෙන් අපි කොහෙවත් එක්කන් යන්නේ නැති නිසා එදා හිතුණා එයාව එක්කන් යන්නේ. තියෙන ළමයි පාකිකේ උඩ හරිම ලස්සනයි ළමයි. අපි දෙන්නට ඉතින් අනිත් අයට වගේ ෆොටෝ ගහන්න කවුරු හිටියේ නැහැ. අපි දෙන්න තනියෙන්මයි ගහගත්තේ. මේ අන්නේ අපි දෙන්නට පාර වැරදිලා. හැබැයි මට මෙතනදී දැනෙන ෆීලිං එක කෙලින්ම නුවරඑළිය ගියා වගේ. මේ තියෙන අපි අරෂි අම්මා වලට ගිහිල්ලා ආයෙත් ආපස්සට එනකොට
මේ තියෙන්නේ අපි ට්‍රේන් එකක් එනකන් ට්‍රේන් එක ළඟින් ක්‍රොස් කරගන්න බැරුව හිටගෙන ඉන්න වෙලාවක්. අපි ඉතින් පහලට එනකොට මේ වගේ ලස්සන තැන් ලස්සන දේවල් ගොඩාක් දැක්කා. ඒ හැම එකක්ම වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මොකද අපි දෙන දැකපු කෑම, එතකොට හම්බෙච්ච කට්ටිය, සමහර තැන්වලදී අපි ගෙදරට කෝල් ගන්නවා. එතකොට අපිට ඒව වීඩියෝ කරගන්න විදිහක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි කෙලින්ම එදා හවස ගෙදර ආවා. ගෙදර ආවේ මෙන්න මේ බස් එකේ. මේක බස් එකක් කියුවට රේල් බස් එකක්. පහුවෙනිද ළමයි අපි ලෑස්ති වෙලා කෙලින්ම ගියේ රෝපේ එකට. මෙතන නම් ළමයි පුදුම ලස්සනක් තියෙන්නේ. ඔයාලා කෝබි වලට ආවොත් අනිවාර්යෙන්ම යන්න. මම මේකේ නමයි ලොකේෂන් එකයි දාන්නම්. හරිද? මෙන්න මෙහෙම උඩින් යනකොට සම්පූර්ණ කෝබි ටවුන් එක, ඕසකා හැම පැත්තක්ම පේනවා ළමයි. මේක ඔයාලා බලන්නම ඕනේ view එකක්. හරිම ලස්සනයි. මේ තියෙන්නේ පාක් එකේ උඩ කොටස. මෙතන තියෙනවා මල්, රෙස්ටුරන්ට්ස්. එතකොට මෙතෙන්ට පේනවා සම්පූර්ණ පල්ලෙහා view එක. ඒ අතරේ උඩට යන ගමන් මම ඉතින් අක්කිගේ ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා. අවුරුද්දකින් අපි හම්බුනේ. මේ නම් ඉතින් අපි දෙන්නගේ කෝලා. අපි දෙන්න ලස්සනට ලයිට් දානකම් හවස කරන්න දෙයක් නැතුව ඕක තමයි යන්නේ කරේ. අපි දෙන්න කෑවා, බිව්වා, ඔය පාක් එක වටේ ඇවිත්තා. ඊට පස්සේ හවස ලයිට් දානකම් අපි දෙන්න හිටියා කේබල් එකේ ආපහු පහලට එන්න. ඔයාලට මේ කේබල් එකේ යන ප්‍රයිසස් එහෙම දැනගන්න ඕන නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ප්ලේස් එකත් එක්කම ඔයාලට කියන්නම්. පේනවා නේද ළමයි තොක්ක එහා පැත්තේ කපල එකක් ඉඳගෙන අපිට දුක් වෙනවා. අපි දෙන්නට තියෙන ලොකුම ආසාවක් තමයි අපි දෙන්න දකින හැම ලස්සන තැනක්ම අපේ ගෙදරටත් පෙන්නන එක. ඉතින් අපිට ඒක දැම්ම යාළුව ගෙන්නලා කරන්න බැරි වුණාත් අපි හැම තිස්සම යාළුවට වීඩියෝ කෝල් එකකින් හරි අපි ආස කරන තැන් යාළුවට ආස හිතෙන්න පෙන්නන එකයි කරන්නේ. වැඩි ගාණක් ගන්න දවල්ට. මේ තියෙන ළමයි ටිකක් හවස් වෙනකොට මෙතන උඩ තියෙන ලස්සන
මාරම ලස්සනයි නේද ළමයි? මේ තියෙන්නේ අපි දෙන්නට හවස බඩගිනි වෙලා ස්ටාර්බක්ස් එකක් හොයාගෙන යන ගමනකින් ඔපිනියන් එකක් ගන්නත් එපයි මේ ට්‍රිප් එක ගැන. එතකොට ඉතින් ගත්තාම අද හදලා දාලා කීක නයි ඒක ලාවා කේක් රහයි මට හම්බුණා මාල් ඉන්දියාපල් පරිප්පු පසම ඉතින් ළමයි ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා වීඩියෝස් වලට like කරලා අනිවාර්යයෙන්ම ලස්සන කමෙන්ට් එකක් දාන්න ඔයා දැනගන්න ආස දේවල් ගැන. ඒ විතරක් නෙමෙයි ළමයි. ඔයාලා මට ලස්සන කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ඊළඟට මගේ වීඩියෝ එකකින් බලන්න කැමති මොනවද කියලා. එහෙනම් අදට මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාලට සුබම සුබ වාසනාවන්ත ලස්සන දවසක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.